ආයුබෝවන් සුබ දවසක්. ඉතින් මේ දිනවලදී කතිකාවතට ආරම්භ වෙලා තියෙන්නේ මේ සමාජයේ සිදුවෙන ක්‍රියාපටිපාටි පිළිබඳව. ඒ කෙසේ වෙතත් පුංචි ඡන්දයට නාම යෝජනා බාර දෙමින් ඔවුන් ඡන්දයට සූදානම් වෙන බවක් අපට පේන්න තියෙනවා. එක පැත්තකින් වංචාවට දූෂණයට මුල් පුරුක්කෝ ප්‍රබල නායකයින් වගේම ප්‍රබල ස්ථානවල රැඳී සිටිපු පුද්ගලයන් සොයාගෙන මේ දිනවල කටයුතු කරනවා. එම අපරාධවලට මුල් වූ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ දිනවලදී කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ පිළිබඳව කරුණුකාරණා කිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට ෂෝ ටීවී නිවුස් අප සූදානම් වෙනවා. ඒ අතර මේ දිනවලදීම කතාවට ලක් වෙලා තිබෙන බටලන්ද වධකාකාරය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහට ඇති චෝදනාවයි. බටලන්ද වධක සංකීර්ණය පිළිබඳව රනිල් වික්‍රමසිංහ දක්වමින් තිබෙන අදහස් මගින් මියගිය ඝාතකයන් පිට පටවා බේරීමට උත්සාහ කරමින් සිටිනවා. මේ වන විට මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ආන්දෝලනයකට තුඩදී තිබෙන බටලන්ද කොමිසම් සභා වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත්තේ එවකට සිටි ආරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්නගේ උපදෙස් මත බටලන්ද නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයක් පොලිසියට ලබා දුන් බවයි. ඔහුගේ එම ප්‍රකාශය සමග රනිල් වික්‍රමසිංහ ගෙන යමින් තිබෙන බොරු ප්‍රචාර පිළිබඳව තවදුරටත් හෙළිදරව් වෙමින් තිබෙනවා. එම හෙළිදරව් පිළිබඳව සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති මගින් මේ දිනවලදී සමාජ මාධ්‍ය හරහා මේ රටවටා හෙළිදරව්වක් කරමින් පවතිනවා. මේ සමාජ මාධ්‍ය හරහා සිරසෙන් හෙළිදරව් කරන තොරතුරු පිළිබඳව ඔබට දැක බලාගත හැකි වෙනවා. මීට පෙර කාලයක මිනිසුන්ගේ හදවත් තුළ දෙවියෙක් ලෙස නම් දරා තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිබඳව කතිකාවතක් මේ දිනවලදී ආරම්භ වෙලා තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙනවා. නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබා දී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන් හරහා ගොනු කර ඇති පෙත්සමේ සඳහන් කර තිබුණේ නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරීන් සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොටස් සියලු දෙනා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. මෙම නඩුව අද පෙරවරුවේ කැඳවීමට නියමිතයි. 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයක ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 27 වෙනිදා නියෝගයක් නිකුත් කරනු ලැබුවා. මෙම නියෝගයත් සමග දේශබන්දු තෙන්නකෝන් අධිකරණයේ මගහරිමින් සැඟවී සිටීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුව මාර්තු 11 වන දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් විවෘත වරෙන්තුවකුත් නිකුත් කළා. එවන් පසුබිමක තමා අත්අඩංගුවට ගැනීම බලක්වාලන ලෙස ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් පසුගිය මාර්තු 10 සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රේට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව එම රේට් පෙත්සම පසුගිය සඳුදා 17 දින විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළා. එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ වෙනසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. මේ අතර දේශබන්දු තෙන්නකෝන්ට අයත් බව පැවසෙන අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ නිවසක් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි තිබී විදේශී විස්කි බෝතල් තොගයක් සහ තෙන්නකෝන්ගේ නිල ගිනි අවියද සොයාගෙන තිබුණා. එවැනි පසුබිමක අද පෙරවරුවේ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. මෙවැනි වටිනා කියන පුවතකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.